අයිබෝවන් ඔන්න අදත් චූටි ස්කූල් එකෙන් මං ඔයාලට ලස්සන වීඩියෝ එකක් අරගෙන ආවා. මම සසෙන්යා මෙතනි දේශප්පිය. අපි වාඩි වෙලා කතා කරමු. අද මම ඔයාලට හඳුන්වලා දෙන්න යන්නේ මේ ඇඹිල්ල කියන ශාකය ගැනයි. මේ ඇඹිල්ල කියන ශාකයේ වර්ග දෙකක් තියෙනවා. එකක් තමයි හීන් ඇඹිල්ල කියන්නේ. අනික තමයි මහ ඇඹිල්ල කියන්නේ. මේ තමයි හීන් ඇඹිල්ල. මේ බලන්න ඔයාලා දැකලා තියනවද කියලා? ගොඩක් අය මේවා දැකලා නැහැ. මේ තමයි මෙව්වගේ පළ ගෙඩි. මේකේ මහ ඇඹිල්ල එක මේකට වඩා පොඩ්ඩක් ලොකුයි. ඉතින් මේ ඇඹිල්ල ශාකය දේශීය පළතුරක්. මේව හොයාගන්න අමාරුයි. මගේ වයසේ අය අක්කලා අයියලා නංගිලා මල්ලිලා මේව දැකලා නැහැ. අපේ අම්මලා එතකොට අපේ අම්මලා පොඩි කාලේ පුංචි කාලේ මේවා කහලා තියෙන්නේ කැලෑ රොදවල් වලින්ලු. ඉතින් අපි කවදාවත් මේවා දැකලා නැහැ. ඉතින් ගොඩක් කට්ටිය මේවා දැකලා නැහැ. ඒක හින්දා මම හිතුවා මේ ඇඹිල්ල කියන වටිනාම දේශීය ශාකය ගැන පොඩි වදන් ටිකක් ඔයාලට කියලා දෙන්න. ඉතින් මේ ඇඹිල්ල ශාකය ඉදුනහම රතුවට හුරු කළු පැහැයක් ගන්නවා. එතකොට කුරුල්ලෝ බට්ටිච්චෝ වැනි ගොඩක් සත්තු මේව ඇවිල්ලා කනවා. මේවල තියෙන්නේ මේ ඇඹිල්ල ශාකයේ තියෙන්නේ විටමින් C. මේක ගොඩාක් ගුණ දෙන හොඳ ශාකයක්. ඉතින් මේ වගේ ශාක හොයාගන්න දැන් ලංකාවේ බොහෝමත් අඩුයි. මේ වගේ ශාක තියෙන්නේ ලංකාවේ බොහෝම මේ පොඩි සංඛ්‍යාවක්. මේවා තියෙන්නේ ගම්වල විතරයි. නගරවල් වල එක ගහක්වත් මේව තියනවද කියලාවත් අපි දන්නේ නැහැ. ඇත්තටම ඒ වගේ කිව්වොත් නගරවල මේ වගේ වටිනා ගස් නැහැ. ගම්වල විතරයි මේ වගේ වටිනා ගස් තියෙන්නේ. ඉතින් මම ඔයාලට කියලා දෙන්න යන්නේ මේ ඇඹිල්ල වල තියෙන ගුණය ගැන. මේ ඇඹිල්ල වල තියෙන ගුණය තමයි විටමින් C බහුල. හොඳටම විටමින් C බහුල පළතුරක් තමයි මේ ඇඹිල්ල කියන ශාකය. මේක හරිම රසවත් පළතුරක්. ඔයාලත් කාලා බලන්නකෝ ගමකට ගිහිල්ලා මේවා කොච්චර රසද කියලා. ඔයාලත් ගහක් පිටව ගන්න ගෙදර. මම ගිහින් එන්නම්. බයි. එතකම් මගේ යාළුවෝ පරිස්සමින් ඉන්න ඕනේ. ෂෙයා කරන්න, කමෙන්ට් දාන්න, ලයික් කරන්න. මගේ යාළුවන්ට බුදු සරණයි.